අවුරුද්දකුත් මාසයක් ඉගෙන 117යි දැන් තාම ඉගෙනගෙන තියෙන්නේ. අන්තිම හරිය යනකොට ඔයගලන්ට තේරෙනවා උදේ ඉඳන් හවස 5 වෙනකම් පන්ති දාන දවස් 2-3 සතියකට දාලා තියරි උගන්වනවා. සමහර ඔන්ලයින් යන යන වීඩියෝ එවන මෙන්න මේ පාඩම් බලා ගන්නයි කියලා. ඕවා කරලා තමයි අන්තිමට සිලබස් එක ඉවර කරන්නේ. එතකොට ඒ අන්තිම හරිය වෙනකොට ඔයාට එතනින් පයින්න උමනාව තිබ්බත් මේ මුල් පාඩම් ටික හරිනේ අඳිනවා ඉවරයක් නැහැ. හරිනේ ඒච්චර ඒ අනවශ්‍යයි ළමයි හරිනේ දෙනන්නේ මේ මුල් පාඩම් තුනම 115 ඇවිල්ලා තියෙනවා. අනවශ්‍ය කාලයක් ගත කරන්නේ මේ ලකුණු අම්බානකට එන පාඩම් ටිකක් තියෙනවා. අපි දැන් පාඩම් 5ක් අවසන් කරලා තින්නේ. අපි මේ වෙනකොට 125කට ආසන්න ප්‍රමාණයක් අවසන් කරලා තින්නේ. අන්තිමටම පසුතැවෙන්නේ නැති වෙන්න දැම්මම තීරණයක් ගන්න පුළුවන්. අපි ඉනෝගනින් පටන් ගන්නවා. මතුගම අපි පටන් ගන්නවා 12 වෙනි අඟහරුවාදා පස්වරු 2:30ට පටන් ගන්නවා ඉනෝගනික්. අපි එදා රෙස්කුණු අවසන් කරනවා. අලුත්ගම ධර්මරාජ විද්‍යාලයේ අපි පටන් ගන්නවා 16 වෙනි සෙන්සුරාදා උදේ 8ට. කැමති අයට ඇවිල්ලා බලන්න පුළුවන්. මම මේ 2027 A level කරන විද්‍යා හා ගණිතාංශ වලින් A level කරන බලාපොරොත්තු වෙන ළමයි වෙනුවෙන් මේ පොඩි පණිවිඩයක් කියන්නයි හදන්නේ. අපේ A level සිලබස් එකේ පාඩම් තියෙනවා 14ක්. පාඩම් 14ට මේ මන් නිල් පාටි මේ පාඩම් 14 ඕගනික් වල නම් ලියලා නැහැ. ඕගනික් 7 8 9 10 පාඩම් 4ම මම ඕගනික් කියලා දාලා තින්නේ. මේ තියෙන ළමයි නිල් පාටින් ලියලා තින්නේ මේ පැත්තේ 2025 A level paper එකේදී ආපු මේ තින්නේ MCQ වලින් ආපු ලකුණු ගන්න MCQ ගන්න මේ තින්නේ රචනා වලින් ආපු ලකුණු ගන්න. හරිද? ඔන්න රචනා වලින් ආපු ලකුණු ගන්න. ඔයා හිමින් සැරේ මේ වීඩියෝ එක නම් පෝස්ට් කරගෙන බලන්න. මුල් ලකුණු සංඛ්‍යාව තියෙනවා 115ක් 100ට එන්නේ B කොටස රචනා තුනෙන් එකක් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ හතමාරක් අයින් කරන්න පුළුවන්. ආපහු C කොටස රචනා එකනොත් තව හතමාරක් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් අයින් කරන්න පුළුවන්. එතකොට 115ක් එතනින් අයින් වෙනවා. පේපර් එකේ 115ක ප්‍රශ්න තියෙනවා. හැබැයි පේපර් එකේ ලකුණු දෙන්නේ 100%න්. කොහොම හරි 115ක ප්‍රශ්න තියෙනවා. එතකොට මතක විදියට ගිය අවුරුද්දේ A level පන්ති පටන් ගත්තේ ගිය අවුරුද්දේ මාර්තු නෙමෙයි අප්‍රේල් මාසේ පටන් ගත්ත පන්ති වලින් මාර්තු වල O level තිබ්බා අප්‍රේල් වල පන්ති පටන් ගත්තා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අවුරුද්දකුත් මාසයක් පන්ති කරලා තින්නේ. ඔයගොල්ලෝ A level කරලා තින්නේ අවුරුද්දකුත් මාසයක්. තව තින්නේ අවුරුද්දයි මාස 3යි. හරිනේ අවුරුද්දයි මාස 3යි තින්නේ. බලන්න කවුරු හරි මුල් පාඩම් 4 විතරයි නම් ඉගෙනගෙන තින්නේ. අපි නිකන් දල වශයෙන් සමහරු මේ වෙනකොට 4යිනේ කරන්නේ. මේ 4 විතරයි නම් ඉගෙනගෙන තින්නේ 10යි 15යි තාම මේගොල්ලෝ ඉගෙන තින්නේ 16.75. ඒ කියන්නේ ආසන්න වශයෙන් 117යි. ඒ කියන්නේ අවුරුද්දක් ඉගෙනගෙනත් අවුරුද්දකුත් මාසයක් ඉගෙන 117යි දැන් තාම ඉගෙනගෙන තියෙන්නේ. එතකොට තව තියෙනවා ඒගොල්ලන්ට ඉගෙන ගන්න 100කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ 198ක් තියෙනවා තව ඉගෙන ගන්න. 14 තිබ්බා 198ක් තව තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඔයා කල්පනා කරන්න ළමයි දැන් මේ මුල් පාඩම් ඔයා විශේෂයෙන්ම ඔය ගොඩාක් ළමයි ඉන්න පන්ති වලට ඔයගොල්ලෝ ගියන් පස්සේ ඒගොල්ලෝ මේ මුල් පාඩම් ටික හිමින් කරලා අනිත් පන්ති වලට ඉස්සරහට යන්න දෙනවා. ඒකට එක හේතුවක් තමයි හරිද? දැන් ඒගොල්ලෝ දැන් මේක අන්තිම හරිය යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා උදේ ඉඳන් හවස 5 වෙනකම් පන්ති දානවා. දවස් 2-3 සතියකට දාලා තියරි උගන්වනවා. සමහර ඔන්ලයින් යන වීඩියෝ එවන මෙන්න මේ පාඩම් බලා ගන්නයි කියලා. ඔන්න ඔය විදිහේ හරිනේ ඕවා කරලා තමයි අන්තිමට සිලබස් එක ඉවර කරන්නේ. ඉවර කරනවා ඉතින් ඉවර කරාර නිකන් නොකර වගේ ඉවර කරත හැකි යන්නේ. කරාර නොකර වගේ ඉවර කරන කොහොම හරි යන්නේ. වීඩියෝ කෑල්ලක් කියවන පරණ කරපු එක හරි එහෙම මේක ඉවර කරනවා. හරිද? එතකොට ඒ අන්තිම හරිය වෙනකොට ඔයාට එතනින් පයින්න උමනාව තිබ්බත් දැන් අපි තුමු ළමයි ඔයාට පයින්න උමනාව වෙනවා. කියන්නේ පාඩම් 10ක් කරනකොට අපි හිතමු තව විභාගෙට මාස පොඩි ගාණයි තියෙන්නේ 10 ඉවර වෙනකොට ඒගොල්ලන්ගේ කොහොමත් එහෙම තමයි. ඊට පස්සේ පොඩි කාලයයි තියෙන්නේ. දැන් ළමයට හිතෙනවා මෙතනින් දැන් පයින්න ඕනේ කියලා. කොහෙට හරි පයින්න ඕනේ කියලා හිතුණත් ළමයට බෑ ළමයි. එතකොට දැන් අපේ වගේ පන්ති දැන් මේගොල්ලෝ 10 වගේ ඉවර වුණා අපි 12ත් කරන්න යන්නේ 12 වෙනි පාඩම වගේත් කරන්න අරගෙන තියෙන්නේ. එතකොට ළමයට එන්න බෑ හරිනේ. ඒක නිසා තමයි ළමයි මේ ගොඩක්ම මේ ඔය ප්‍රධාන ගොඩක් ළමයි කියන්නේ ළමයින්ව රඳවා ගැනීමේ අරමුණෙන්ම මේ මුල් පාඩම් ටික හරිනේ අඳිනවා ඉවරයක් නැහැ. ඔය දෙවෙනි පාඩමේ මේ ලුයිස් යූ අඳිනවා ඉවරයක් නැහැ. හරිනේ ඒච්චර අනවශ්‍යයි ළමයි හරිනේ දෙනන්නේ මුළු ගාන මම මෙතන මේ මුල් පාඩම් තුනම 115 ඇවිල්ලා තියෙන්නේ. මම මේ පාඩම් වැදගත් නැහැ කියලා කියන්නේ නැහැ. හොඳ වැදගත් මේ පාඩම් වැදගත්. නමුත් ඔය අනවශ්‍ය කාලයක් ගත කරන්නේ මේ ලකුණු අම්බානකට එන පාඩම් ටිකක් තියෙනවා අන්තිමට මේ සම්තුලිතතාවය කියලා පාඩමක් තියෙනවා ෆිසිකල් වල වැඩිම ලකුණු. අනේ ෆිසිකල් වල තනි පාඩමකින් එන වැඩිම ලකුණු 2025 වල 121.5ක්. MCQ 10ක් ආවා. රචනා සහ ස්ට්‍රක්චර්ඩ් එකෙන් 11.5ක් ඇවිල්ලා තියෙනවා. අනේ දැන් අපි දැන් පාඩම් 5ක් අවසන් කරලා තියෙන්නේ. අපි පාඩම් 5 වෙනි පාඩම දක්වා අවසන් කරලා තියෙන්නේ. අපි මේ වෙනකොට 125කට ආසන්න ප්‍රමාණයක් අවසන් කරලා තියෙන්නේ. 125කට ආසන්න ප්‍රමාණයක් අවසන් කරලා තියෙන. තව අපිටත් තියෙනවා 90ක් උගන්වන්න. තේරෙනවනේ? තව අවුරුද්දයි මාස 3කට අපිටත් තියෙනවා අපේ පන්තියෙත් අපිට උගන්වන්න තියෙනවා 90. හරිනේ?
ඔයගොල්ලෝ දැම්මම මේක තේරුම් ගන්න ඕනේ. හරිනේ අන්තිමටම හිර වෙනවද? නැත්තම් දැම්මම ඉඳන් කාලය ගානට බැලන්ස් කරගෙන මේ පාඩම් ටික ඉවර කරගන්නවද කියන එක දැම්මම හරිනේ තේරුම් ගන්න බුද්ධිමත්ව තේරුම් ගන්න ළමයි හොඳේ. බුද්ධිමත්ව තේරුම් අරගෙන දැන් ඕගොල්ලෝ දැන් 2027 නේ කරන්නේ 26 කරපු අයට දැන් මීට මාසෙකට කලින් මොන පාඩමද කරලා තියෙන්නේ? දැන් එක පාඩම් කීයක් ඉවර කරාද? දවස් කීයක් පන්ති දාලා තියෙනවද? හරිනේ ටියුට් වලින් මේවා කරාද? ඒව පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න. හොයලා බැලුවම තේරෙන ළමයි ඕගලන්ට අන්තිමටම පසුතැවෙන්නේ නැති වෙන්න දැම්මම තීරණයක් ගන්න පුළුවන්. දැම්මම තීරණයක් ගන්න පුළුවන් වෙනවා. අපි ඉනෝගනික් පටන් ගන්නවා. මතුගම අපි පටන් ගන්නවා 12 වෙනි අඟහරුවාදා පස්වරු 2:30ට පටන් ගන්නවා ඉනෝගනික්. අපි එදා රෙස්කුණු අවසන් කරනවා. අලුජම ධර්මරාජ විද්‍යාලයේ අපි පටන් ගන්නවා 16 වෙනි සෙන්සුරාදා උදේ 8ට 16 වෙනි සෙන්සුරාදා උදේ 8ට අපි පටන් ගන්නවා. කැමති අයට ඇවිල්ලා බලන්න පුළුවන්. හරිනේ ඔයාට විභාගයේ ආසන්නයේදී අමතර පන්ති ගොඩක් දාලා අමතර පන්ති දදා හරිනේ දෙනවනේ. දැන් විශේෂයෙන්ම ඔය බයෝ කරන ළමයින්ට එම අන්තිම හරිය වෙනකොට තියෙන කඳු වගේ පාඩම් කරන්න තියෙන්නේ. එතකොට තවත් තීරිත් එකතු වෙවි එනවා නම් හරිනේ ඔයගලන්ට එන්නේ අන්තිමටම ડિප්‍රෙෂන් හැදෙන එක තමයි සිද්ධ වෙන්නේ. යන්නේ එන ප්‍රෙෂර් එක වැඩි වෙලා තේරෙන්නේ මේක කරගන්න හරිනේ කරගන්න පුළුවන්ද බැයිද කියලා හරිනේ කියන්නේ අර දෙලොවක තනි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ළමයි දැම්මම ඔයා කල්පනා කරගෙන හරිනේ තීරණයකට එළඹෙන්න ඔයාව අන්තිම මොහොතේ හෙන තොග උගන්න හරිනේ ප්‍රෙෂර් කරන්නේ නැහැ. ගානට නිකන් කියන්නේ අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් ගානට මේ වැඩේ අපි අවසන් කරලා දෙනවා ආඩ විභාග වෙනකොට අපි ජනවාරි මාසේ වෙනකොට මේගොල්ලෝ මේ පේපර් ක්ලාස් ගිහිල්ලා මේ මුල් පාඩම් වලට 115යි 117යි ළමයි මුල් පාඩම් හතරෙම තියෙන්නේ. මේ පේපර් ක්ලාස් කියන්නේ මේ තනි පිස්සුවක් මේ මුල් පාඩම් වල කරන්නේ හරිනේ තේනවන්නේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ මිනිස්සුන්ට ඉතින් රැල්ලක් හැදුනොත් එම තෙල් පොලිමක් හරි කමන්නේ රැල්ලට හරිනේ ඒක ඒ යනවනේ ඒක කරන්න දෙයක් නැහැ. නමුත් මෙතන ඉන්නවා ළමයි ඉන්නවනේ බුද්ධිමත්ව හිතන තේරෙන්නේ. යා දායක සභාව නෙමෙයි හැමතිස්සෙම නිකන් බුද්ධිමත්ව හිතන ළමයි ඉන්නෝ. මේ පණිවිඩය දෙන්නේ අන්නේ බුද්ධිමත්ව හිතන ළමයින්ට. ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔයගොල්ලෝ දැන් ඉන්න පාඩමේ ඉඳන් මේ පාඩම් ටික සේරම කරලි වෙනකොට කොහොමත් ඉතින් හරියට තේරෙන්නේ. මේ පාඩම් සේරම කරලි වෙනකොට අර උඩින් පල්ලෙන් තමයි අන්තිමටම අදින්නේ. ඒක තමයි ඉතින් හැමදාම කරන්නේ. හරිනේ තේරෙන්නේ හැමදාම ඕක තමයි කරන්නේ. ගියාය තමයි කියන්නේ වැඩ කරපු එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් වැඩ කරන් යන එක්කෙනෙක්ට තමයි ඒකේ අමාරුකම දැනෙන්නේ. වැඩ නොකර ඉඳලා අන්තිමටම කරන්න එක්කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම කරපු එක හොඳයි කියලා. හොඳේ. එහෙමත් හිතෙන්නත් පුළුවන්. තේරෙන්නේ? එහෙම කරපු එක මොකද වැඩ නොකරනෝ කියන ඉඳලානේ. හැබැයි වැඩ කරන එක්කෙනෙක්ට දැන් ළමයි පොඩ්ඩක් එහෙම ටට්ටක් ගාලා මේ පාඩම් ටික ඉගෙන ගන්න එක තමයි වැදගත්. අපි අර කියපු දිනවලදී මේක පටන් ගන්නවා කැමති අයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා.